මං අද කියලා දෙන්න යන්නේ යාළුවෙක් ප්‍රෑන්ක් කරන්න පුළුවන් සයිට් එකක්. මේක වැරදි දේවල් වලට නම් පාවිච්චි කරන්න එපා. අද අපි බලමු fake text screenshot එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔයා ඉස්සෙල්ලාම මම මේ ටයිප් කරන සයිට් එකට යන්න. ඊට පස්සේ උඩින්ම එන එක සිලෙක්ට් කරන්න fake text message. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙන Android, WhatsApp, iPhone ඕන එකකට message හදාගන්න විදිහ. ඊට පස්සේ dark mode, green, blue color හදාගන්නත් පුළුවන්. ඔයාලට මෙතන විශේෂයෙන්ම time එකයි battery level එකයි හදාගන්න පුළුවන් ඕනනම් කොහොමද කියලා. මම දැන් බැටරි 70ක් දානවා. ඊට පස්සේ Wi-Fi connection ද mobile data ද ඊට පස්සේ නම මෙතනින් දාන්න පුළුවන්. මම දාන්නම් සඳගන් පෙරේරා කියලා නිකන් නමක්. ඊට පස්සේ බලන්න මෙතන මේ ඔක්කොම වැටලා තියෙනවා. ලස්සනට නිකන් ඇත්ත ස්ක්‍රීන්ෂොට් එකක් වගේ. Android විදිහටත් ගන්න පුළුවන් ඕන නම් WhatsApp ගන්නත් පුළුවන්. මේකේ background එක change කරන්න පුළුවන්. මම දැන් නම් ඒක කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට මෙතන message දාන්න පුළුවන්. දැන් මම දාන්නම් කොහොමද කියලා. type කරලා add message දාන්න. ඒක මම send කරපු එකක් විදිහට. ඊට පස්සේ මෙතන team left කියලා තියෙනවා. ඊට පස්සේ මම එතනින් දාන්න හොඳයි කියලා. ඊට පස්සේ add message දෙන්න. දැක්කද එතෙන් ආවා. ඊට පස්සේ මම මේ අනිත් message දෙක delete කරන්න. බලන්න screenshot එකක් WhatsApp screenshot එකක් වගේම තියෙන එතන. මෙතන date එකයි header එකයි ඕන දෙයක් වෙනස් කරන්න පුළුවන්. දැන් ඊට පස්සේ ඔයා මෙතනින් මේ image එක download කරගන්න screenshot එක. මම ඔයාලට open කරලා පෙන්නන්නම්. කොහොමද දැන් යාළුවව ප්‍රෑන්ක් කරන්න පුළුවන්. හැබැයි වැරදි දේවල් වලට පාවිච්චි කරන්න එපා මේක. හැමෝම මතක තියාගන්න. ඔය ප්‍රෑන්ක් එකට කමක් නැහැ. වැරදි දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. අල්ලගන්න ක්‍රම තියෙනවා මේක. කියන්නේ මේ ස්ක්‍රීන්ෂොට් එක හදපු සයිට් එක බලන්න පුළුවන් ලොකු වැරදි වැඩක් කරනවා නම්. හරි thank you. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. subscribe කරන්න අනිවාර්යයෙන් මගේ channel එක.